මොකද්ද මේ නිවන කියන්නේ? අපි දුවනවා ආශාවල් පසුපස. එකක් ඉවර වෙනකොට තව එකක්. හරියට මුහුදු රැල්ලක් වගේ. ඉහළ නගිනවා, වැටෙනවා, ආයෙ එනවා. සිහින, බලාපොරොත්තු, සැප පස්සේ දුවනවා. සමහර වෙලාවට බයවල් අපිව තෙරපනවා. කවදාවත් විවේකයක් නෑ. අඩු ගානේ නින්දෙදිවත්. ඒත් එක වෙලාවක් එනවා බුද්ධිමත් කෙනා තමා දිහා බලන. එයාට තේරෙනවා මේ පැවැත්ම සිදුවන්නේ කොහොමද කියලා. මම කියලා දෙයක් නෑ කියලා එයාට තේරුම් යන්න පටන් ගන්නවා. නිදහස් වීම ආරම්භ වෙනවා. එතකොට තණ්හාව, තරහ, මෝහය ගෙවි යන්න පටන් ගන්නවා. අන්තිමට ඉතිරි වෙන්නේ කෙලවරක් නැති නිදහස. සතුට. පූර්ණ අවබෝධයට සිහියටපත් වෙනවා. සම්පූර්ණ නිශ්ශබ්දතාවයට නිසල බවට පත් වෙනවා. පහනක දැල්ලට තෙල් වැටි ඉවරුණාම වෙන දේ ගැන හිතන්න. ඒ දැල්ල ගියේ කොහෙද කියලා කියන්න පුළුවන්ද? අන්න ඒ වගේ තමයි නිදහස් වීම කියලා කියන්නේ. නිවනට පත් වුණ කෙනා තරම් වෙන කිසිම කෙනෙකුට සැනසීමක් නැහැ. ඒ උතුම් නිවනට ආසා නොකරන්නේ කවුද?